සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි අද පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස මේ මාධ්‍ය හමුව ගන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 1 වෙනිදාට යෙදෙනවා. ඒකට අදාළව පෙළපාලි රැස්වීම් සියලු දේශපාලන පක්ෂ වලින් කරනවා. අපේ පක්ෂයේ විදියට පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස මේ පෙළපාලිය සහ රැළිය කිරීමට අදාළව මතුවෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධ තමයි අද මේ මාධ්‍ය හමුව අපි ගන්නෙ. මා සමග මේ මාධ්‍ය හමුවට සහභාගී වෙනවා අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමෝ සහෝදරයා. සාමාන්‍යයෙන් මීට කලින් මැයි දිනය සඳහා ජාත්‍යන්තර කම්කරු දිනය සඳහා ක්‍රීඩා පිටි වෙන්කිරීමේදී රැස්වීම සඳහාත් ඒ වගේම පෙළපාලිය පටන් ගැනීම සඳහා ක්‍රීඩා පිටි වෙන්කිරීමේදී මූලික රීතියක් විදිහට සම්ප්‍රදායක් විදිහට තිබුණා ජනවාරි මාසේ 1 වෙනිදායින් පසුව තමයි ඒ අවුරුද්දට අදාළ වෙන්කිරීම බාරගන්නේ. මීට කලින් අවුරුදු ගණනාවක ක්‍රීඩා පිටි විතරක් නෙවෙයි නගර සභාව කොළඹ මහනගර සභාව සතු ශාලා ඒ වගේ දේවල් වෙන් කරන්න යද්දී ලබන අවුරුද්ද සඳහා මේ අවුරුද්ද වෙන් කරන්න බෑ. අවුරුද්ද පටන් ගත්තට පස්සේ එන්න මුදල් වර්ෂය පටන් ගත්තට පස්සේ එන්න කියලා කියනවා. ඒකට අනුව දිගටම දැන් අඩුම ගානේ අපිට වසර අවුරුදු 30කට ආසන්න කාලයක අත්දැකීම් තියෙනවා මේ වෙන් කිරීම කරන්නේ ජනවාරි 1 වෙනිදායින් පසු. ඒකට ඒ අනුව අපි මෙවර ජනවාරි 1 වෙනිදා කොළඹ මහනගර සභාවට ගියා අපේ රැස්වීම සඳහා හයිට් පිටියත් පෙළපාලිය ආරම්භ කිරීම සඳහා වයිට් පිටියත් වෙන් කරගන්න. එතකොට පළවෙනිදා අලුත් අවුරුදු දවසේ ඔවුන්ගේ උත්සව සහ රැස්වීම් කාර්යබහුලතාවයක් පැවතුන නිසා දෙවනිදා වෙද්දී අපි ඒකට අදාළ ලිපිය බාර දීලා ඒ මුද්‍රා තබා ගත්තා. මේ තියෙන්නේ නාගරික කොමසාරිස්වරයාට ජනවාරි මාසේ 1 වෙනිදා දිනතිව අපේ පක්ෂය විසින් දුමින්ද නාගමු සහෝදරයාගේ අත්සනින් යුතුව යවපු ලිපිය මේකේ අපි හයිට් පිටිය වෙන් කර දෙන ලෙස ඉල්ලලා තියෙනවා. නගර සභාවේ තියෙනවා මේකට අදාළව දෙවනිදා මුද්‍රාව ලැබුණු මුද්‍රාව තබන ලද ලිපිය. එතන මේ තියෙන්නේ අපි පෙළපාලිය පටන් ගැනීම සඳහා අප්‍රේල් මාසේ 11 වෙනිදා වයිට් පිටිය මරදාන වයිට් පිටිය වෙන් කර දෙන ලෙස ඉල්ලලා යොමු කරපු ලිපිය මේකත් දුමින්ද නාගම සහෝදරයාගේ අත්සනින් යොමු කරලා තියෙන්නේ අප්‍රේල් මාසේ 11 වෙනිදා. එතකොට මේ පිට්ටනි වෙන් කිරීම සඳහා මුදල් බාරගෙන වෙන් කිරීම ස්ථිර කිරීම කියන එක කරන්නේ නැහැ කියලා දිගින් දිගට නගර සභාව කිව්වා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මීට කලින් අවුරුද්දේ 2024 අවුරුද්දේ මේ විදිහට ස්ථාන වෙන් කරද්දී ඒ ස්ථාන වෙන් කිරීමට අදාළ මුදල් බාර නොගෙන අවසාන මොහොත දක්වා මේක අවිනිශ්චිතව තියෙන තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සමග පැවති සාකච්ඡාවේදී සාකච්ඡා වුණා. සාකච්ඡා වෙලා එවකට හිටපු නාගරික කොමසාරිස්තුමියත් සමග එකඟතාවයකට ආව දේශපාලන පක්ෂ නායකයෝ සහ විශේෂයෙන් පොලිස් නිලධාරීන් මැදිහත් වෙලා මුලින්ම වෙන් කරන අයගේ මුදල් බාර අරගෙන අදාළ ස්ථානයේ වෙන් කිරීම ස්ථිර කරන්න ඒ ස්ථිර කරන ස්ථානයට අදාළ මේ ආරක්ෂාව සැපයීම සහ පෙළපාලියට අදාළ මාර්ග සැකසීමේ කටයුතු තමයි පොලිසිය බාරව තියෙන්නේ. පිට්ටනි බුක් කිරීමේ වගකීමක් ඒවා වෙන් කිරීමේ වගකීමක් ස්ථාන වෙන් කිරීමේ වගකීම තියෙන්නේ මහනගර සභාවට කියලා සාකච්ඡා වුණා. එහෙම තියෙද්දිත් මේ අවුරුද්දෙත් මුදල් බාරගත්තේ නැහැ. අපි දිගින් දිගටම වාර ගණනාවක් ගියා. පෙබරවාරි ගියා, මාර්තු මාසයේ අවසානයේ ගියා. මුදල් බාර ගන්න කියලා කියන්නේ අවසානයේදී මම පුද්ගලිකව මහනගර සභාවේ ක්‍රීඩා හා විනෝදාශ කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමියව හම්බෙන්න ගියා අප්‍රේල් මාසේ 8 වෙනිදා 8 වෙනිදා ගිහිල්ලා අපි මේකට අදාළ ප්‍රචාරක කටයුතු බැනර් කරන්න තියෙනවා, පෝස්ටර් කරන්න තියෙනවා, බැනර් ස්ක්‍රීන් කරනවා වගේ එකක් හදිසිය කරගන්න බෑ. පෝස්ටර් මුද්‍රණය කිරීමත් එහෙමයි. අනිත් එක සිංහල දෙමළ අලුත් අවුරුද්ද මැද වැටලා තියෙන නිසා කොහොමත් මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා 8 වෙනිදා ගිහිල්ලා දැනුම් දුන්නා අපි හයිට් පිටියේදී රැස්වීම පවත්වන බවට බැනර් මුද්‍රණය කරන්න යන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ වෙලාවේදී පවා ඒ නිලධාරීන් කිසිම කෙනෙක් ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ නැහැ. වෙනත් අයදුම්පත් ඇවිල්ලා තියෙනවා කියලා කිව්වෙත් නැහැ. අපිට අපේ එක පෙන්නුවා අපි මුලින්ම මේක ලබා දීලා තියෙනවා කියන එක. ඊට පස්සේ තමයි අපි බැනර් එක මුද්‍රණය කිරීම සඳහා කටයුතු කරේ. ඊට පස්සේ නැවත අප්‍රේල් මාසේ 21 වෙනිදා පෝස්ටරේ මුද්‍රණය කරන්න කලින් නැවත වතාවක් නගර සභාව මහනගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ කටයුතු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒකේ නිලධාරීන් හම්බෙලා සාකච්ඡා කරා. අධ්‍යක්ෂකවරියත් සමග දුරකථනින් සාකච්ඡා කරා අපි දැන් මේ අපේ මුදල් බාර ගන්න කියලා. නමුත් මුදල්
බාර ගැනීම පිළිබඳ කරුණ නාගරික කොමසාරිස්වරයාගේ තීරණයක් මත එන්න ඕන කියන එක මත ඒ සඳහා අවස්ථාව දුන්නේ නැහැ. ඊට පස්සේ අපි දිගින් දිගට මෙහෙම ගියාට පස්සේ ක්‍රීඩා හා විනෝදාංශ කටයුතු දෙපාර්තමේන්තුව කිව්වා ඔවුන් සතුව තියෙන සියලු ලිපිවල පිටපත් නාගරික කොමසාරිස්වරයාට යොමු කරලා නාගරික කොමසාරිස්වරයාගේ මුදල් සඳහා අනුමැතියක් ගන්න උත්සාහ කරන්නම් කියලා. නමුත් ඒක හම්බුනේත් නැහැ. සාමාන්‍යයෙන් නගර සභාව දිගටම මේ විදිහට කියනවා සල්ලි බාර ගන්න බෑ පොලිසියේ අනුමැතිය එනකල් කියලා. පොලිසිය කියනවා අපේ අනුමැතියක් අවශ්‍ය නැහැ ස්ථාන වෙන් කිරීම වලට. ඒක නගර සභාව මුලින්ම වෙන් කරන කෙනාගේ මුදල් බාර අරන් මේක ස්ථිර කරන්න කියලා. හැබැයි ඒක නොකර දිගින් දිගටම ව්‍යාකූලතාවයක් හදලා තිබුණා. හදලා දැන් වෙනදා සාමාන්‍යයෙන් මාර්තු මාසේ අග හෝ අප්‍රේල් මාසේ මුල තමයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මේ සාකච්ඡා පවත්වන්නේ. නමුත් මෙවර එය පැවැත්වුවේ අප්‍රේල් මාසේ 25. අප්‍රේල් මාසේ 25 තමයි කොළඹ මහනගර සභාවේ නිලධාරීන් ඇවිල්ලා කියන්නේ අපිට කලින් වෙන්කිරීමක් කළා තියෙනවා කියලා. කියන්නේ අපි ඊට කලින් ඇත්තටම මේ සාකච්ඡාවට කලින් මේක සම්බන්ධ අප්‍රේල් මාසේ 17 වෙනිදා පොලිසිය අපෙන් විමසීමක් කරා කොහොමද මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට පෙළපාලිය සහ මාර්ග පහසුකම් වෙන්කිරීම කියන ශීර්ෂය යටතේ අප්‍රේල් මාසේ 17 වෙනිදා අපි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මේ ලිපිය යොමු කරා. ඒකේ අපි නිශ්චිතව සඳහන් කරලා තියෙනවා පස්වරු 1ට පෙළපාලිය ආරම්භ කරනවා වයිට් පිටියෙන් සවස 3ට හයිට් පිටියේ අපේ රැස්වීම පවත්වනවා කියලා. ඒතකොට පොලිසිය අපිත් සමග ඒකට අදාළ මාර්ගය පවා සාකච්ඡා කරලා තිබුණේ. පෙළපාලි මාර්ගය පවා සාකච්ඡා කරලා තිබුණේ. අපිට එන්න අවශ්‍ය කරන්නේ ඩීන්ස් පාර දිගේ ගිහිල්ලා ලිප්ටන් වටරවුම හරහා හයිට් පිටියටද එහෙමත් නැතිනම් මරදාන හන්දියට ඇවිල්ලා ගාමිණි හෝල් හරහා ගිනි නිවන හමුදා ඒකකය හරහා හයිට් පිටියටද කියන එක පොලිසිය සාකච්ඡාත් කරා. ඒ 17 වෙනිදා 18 වෙනිදා ඒ සාකච්ඡා ගිහින් තිබියදී තමයි එකපාරටම මේ ප්‍රශ්නේ එන්නේ 25 වෙනිදා නගර සභාව කියන්නේ අපිට කලින් වෙන් කළා කියලා. ඒතර කොමියුනිස්ට් පක්ෂයේ නමින් අපිට කලින් පිට්ටනිය වෙන් කළා කියලා කියනවා. නමුත් ඒකට අදාළ ලියුමක් තියෙනවා කියනවා. අපි එහෙම එකක් දැක්කෙත් නැහැ. අපිට පෙන්නුවෙත් නැහැ. ඒක ජනවාරි ඉඳලා නෙවෙයි ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 6 වෙනිදා තමයි මේක වෙන් කළා තියෙන්නේ කියලා කියනවා. ඒතර මෙහෙම දෙයක් කවදාවත් වෙලා නැහැ. ඉතින් දෙසැම්බර් මාසේ 6 වෙනිදා පිට්ටනිය වෙන් කිරීම සඳහා වන එකක් කවදාවත් සිද්ධ වෙලා නැහැ. හැබැයි දැන් එහෙම එකක් කියනවා සහ ඒකට අදාළව කිසිදු රීතියක් හරි සම්ප්‍රදායක් හරි මොකක්වත් කියන්නෙත් නැහැ. ඒතර මෙතන ඊටාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එක පැත්තකින් අපි මේකට විරුද්ධව මහනගර සභාව සහ ඒකේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම හරි පැහැදිලි අපේ මේ පෙරටුගාමී සමාජ අධිපක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින රැළිය අපි සහ පෙළපාලිය අපි ප්‍රධාන තේමාව ලෙස අරන් තියෙන්නේ IMF මරවුගුලට ඉන්දියානු විජිතකරණයට එරෙහි එළියේ බලයක් කියන තේමාවෙන් අපි අරන් තියෙන්නේ. මොකද මේ වෙනකොට ජනතාව අති විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා IMF කප්පාදු වැඩසටහන විසින්. ඒ කප්පාදු වැඩසටහන විසින් විශාල බදු බරක් ජනතාව මත පැටවිලා තියෙනවා. සමාජ ආරක්ෂණ සේවා පෞද්ගලීකරණය කරමින් යනවා. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න සහ විකුණා දමන්න, වසා දමන්න වාර්තා නිකුත් වෙලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයෝ ආරක්ෂා කරගන්න තියෙන තීරුබදු නීති 38ක් අහෝසි කරන බව ජනාධිපතිවරයාම කිව්වා මේ අයවැය කතාවේදී. ඊට අමතරව දැන් ඊයේ වෙද්දී විදුලි බිල වැඩි කරන්න කියලා IMF එක නියෝග කළා තියෙනවා. මේ IMF කොන්දේසි වලින් මොනතරම් විශාල පීඩාවකට ජනතාව ලක් වෙනවද කියන එක හරි පැහැදිලි. ඒක ජනතාව ලක් වෙනවා විතරක් නෙවෙයි. තව පැත්තකින් අපි විශාල උගුලක හිර වෙනවා. අපේ රටේ නිෂ්පාදනයේ බිඳ වැටලා අපිට දිගටම ණය සහ ආධාර මත යැපෙන්න වෙන තත්වයකට. ඒ වගේම තමයි ඉන්දියාවේ ආර්ථික සහ දේශපාලන ආධිපත්‍ය දේශපාලන බලහත්කාරය ලංකාවට යොදවමින් ඉන්නවා. අප්‍රේල් මාසේ 5 වෙනිදා ගිවිසුම් අත්සන් කර 7ක්. ඒ ගිවිසුම් දැන් දෙකක් ගිවිසුම් පිටපත්යයි දෙකක් එළියට ඇවිල්ලා තියෙනවා. අඩුම ගානේ ඒවා හරිද වැරදිද ඒවා ව්‍යාජ ලේඛනද කූට ලේඛනද නිවැරදි ගිවිසුම් වල පිටපත්ද කියලා ආණ්ඩුව කියන්නෙත් නැහැ. ආණ්ඩුවේ ඉන්නේ මේවා ජනතාවට දැනගන්න අවශ්‍ය නැහැ වගේ අදහසකින් ඉඳලා අපි දැක්කා ඊයේ රාත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කියනවා නෑ අපි පෙන්වන්නේ අපිට ඕන වෙලාවට කියලා. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා ඉන්දියාවේ අවසරයක් නැතුව මේව පෙන්වන්න බෑ කියලා. එතකොට ලංකාවේ රජය අත්සන් කරපු ගිවිසුම් ලංකාවේ පාර්ලිමේන්තුවට පෙන්වන්න ඉන්දියාවේ අවසර ගන්න ඕන නම් මෙතන පැහැදිලිව ලංකාවේ ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් හෝ 29 වෙනි ප්‍රාන්තය බවට පත් වෙමින් යන්නේ. ඒතකොට මෙන්න මේ ඉන්දියානු විජිතකරණයට එරෙහිවත් ඒ වගේම IMF මරුගුලට එරෙහිවත් පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂය ඊනියා විපක්ෂය කට අරින්නේ නැහැ කටේ පිට්ටු ඔක්කොගෙම. මේවට කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවා හරි පොඩි කෑලි අල්ලගෙන ජනාධිපතිගේ ෂර්ට් එකේ බොත්තම හරි කාට හරි උපාධි සහතිකයක් තියනවාද කියලා හරි තව කාට හරි තියෙන අනියම් සම්බන්ධතාවක් හරි ඕවා තමයි ඒගොල්ලෝ අල්ලගෙන ඉන්නේ. නමුත්
මේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රශ්න සම්බන්ධ පාර්ලිමේන්තු විපක්ෂයේ මැදිහත් වීමක් නැහැ. ඒ වගේ අවස්ථාවක තමයි මේ ප්‍රශ්න දෙක සම්බන්ධ විශේෂයෙන් IMF කප්පාදු වැඩපිළිවෙල තවත් පැත්තකින් ඉන්දියානු විජිතකරණය මේකට එරෙහිව පාර්ලිමේන්තුවෙන් එළියේ දැවැන්ත ජනතා බලයක් ගොඩනැගීම සහ ඒ මහජන ව්‍යාපාරයට වැඩ කරන පන්තියේ කම්කරු ව්‍යාපාරයේ නායකත්වය ලබා දීම මූලික කරගෙන මෙවර අපේ කම්කරු දින පෙළපාලිය සහ රැළිය පවත්වන්නේ ඒක කඩාකප්පල් කරන්න ඒක නවත්තන්න සැලසුම් සහගතව ක්‍රියා කරා කියන එක ඊටාම පැහැදිලි මේ සියල්ල දකිද්දි මේ ලිපි මේවට අදාළව අපි ගිහිලා කරපු සාකච්ඡා මේ ඔක්කොම බලද්දි පැහැදිලි අපේ කම්කරු දින සැමරුම නැවැත්වීම සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියක් ගිහිල්ලා තියෙනවා මේක පිටිපස්සේ තියෙන දේශපාලන බලල්ලත් මොකද්ද කියලා අපි හොයමින් ඉන්නවා. නමුත් නිශ්චිත වශයෙන්ම මේකට සම්බන්ධ වෙච්ච නිලධාරීන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ නිසා බලාපොරොත්තු වුණේ වයිට් පිටියෙන් පෙළපාලිය පටන් අරගෙන හයිට් පිටිය රැස්වීම කරන්න. නමුත් මැයි පළවෙනිදා දවල් 12ට අපි කොළඹ හැවුලොක් ටවුන් BRC පිටියෙන් ආරම්භ කරනවා පෙළපාලිය ආරම්භ කරලා කිරුළපන ක්‍රීඩාංගණයේදී අපි අපේ මැයි දින රැළිය ජාත්‍යන්තර කම්කරු දින රැළිය පවත්වන්න සූදානමින් ඉන්නවා. ඒ රැළියට කම්කරු අරගල මධ්‍යස්ථානයේ සහ එහි අනුබද්ධ වෘත්තීය සමිති ගොවි අරගල ව්‍යාපාරය සහ ඊට අනුබද්ධ ගොවි සමිති ඒ වගේම නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විප්ලවාදී ශිෂ්‍ය සංගමය Youth for Change තරුණ සංගමය මේ සියලු සංවිධාන ඒ පෙළපාලිය සඳහාත් රැළිය සඳහාත් සම්බන්ධ වෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා IMF මරවුගුලට එරෙහිවත් ඉන්දියානු විජිතකරණයට එරෙහිවත් පුළුල් ජනතා බලයක් ගොඩනැගීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින පෙළපාලියට සහ රැළියට සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම අපි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සහ ඒකට අදාළ IMF මරවුගුලටත් ඉන්දියානු විජිතකරණයටත් එරෙහි උද්ඝෝෂණය පෙරට ගෙන යාම වැළැක්වීම සඳහා තුට්ටු දෙකේ වැඩ කරන අය සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් තීන්දුවක් දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා.